ලංකන් ටු ඇමරිකා YouTube channel එකට ඔයගොල්ලෝ ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අදත් මම අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයාලා thumbnail එක දකින්න ඇති. ඉතින් දන්නව මොනවද හදන්නේ කියලා. උදේම මම කෑම උයා ගන්න හදන්නේ දවල්ට කන්න. බත් එක්ක තවත් ව්‍යංජන හදනවා. ඉතින් මාළු පිරිස් තෙල් දාගන්න තමයි හදන්නේ. චුට්ටක් වෙනස් විදියට තෙල් දාගන්නවා. ඉතින් හැමදාම එකම විදියටනේ හදන්නේ. සමහර අය නම් මේ විදියට හදලත් ඇති සමහර විට. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. එහෙනම් හැමෝම ටිකටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මේ තියෙන්නේ මාළු මිරිස් එක හදාගන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික. මෙතන මම ලුණු ටිකක් කපාගෙන තියෙනවා. ඒ වගේම මාළු මිරිස් චුටක් ලොකුවට කපාගෙන තියෙනවා. ඒ වගේම තක්කාලි ගෙඩියකින් බෑයක් වගේ කපාගෙන තියෙනවා. තව කරපිංචා, කුරුඳු පොතු, ඔන්න මේ දැන් මං යන්නේ මේ මාළු මිරිස් එක රස කරගන්න ගොඩාක්ම අවශ්‍ය වෙන දේ. ඒ තමයි කූනිස්සෝ. ඉතින් ඔන්න මම කූනිස්සෝත් එකතු කරගෙන තියෙනවා. හොඳට හොදලා වතුර පෙරාගෙන තමයි ඒක ලෑස්ති කරගෙන තියෙන්නේ. ඒ වගේම මේකට තව අවශ්‍ය වෙනවා සුදු ලුණු, උඹලකඩ, ලුණු, ඒ වගේම කෑලි මිරිස්. මේවා වල ගහලා තියෙන නම් ගැන නම් එච්චර හිතන්න එපා. ඊළඟට තව මෙතන තියෙනවා කහ කුඩු, අබ. ඔන්න ඔය ටික තමයි මම මාළු මිරිස් ටික තෙල් දාගන්න ලෑස්ති කරගත්තේ. දැන් බලමු අපි කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම මම මේ විදිහට පෑන් එකට තෙල් ටිකක් දාගන්නවා. ඊළඟට මම මේ විදිහට අබ එකතු කරගන්නවා. අබ ටික පුපුරගෙන එනකොට කුරුඳු පොතු කෑලි දෙකක් දාගන්නවා. මේ අබ මම ගන්න ඉන්දියන් කඩෙන්. තෙලට දැම්මම ගොඩක් වෙලා යනවා අබ පුපුරන්න. අනේ මන් දැයි කියලා මම මේවා ගන්න නම් ඉන්දියන් කඩෙන්. කොයි දවසේ ගිහින් ගත්තත් ඒ ගන්න අබ සාමාන්‍ය මේ විදිය තමයි. හැබැයි ඉතින් අබ පරණයි කියලා කියන්නත් බෑ. ඔන්න කතාවෙන් සුදු ලුණු ටිකත් මේ විදිහට දාගත්තා. මාළු මිරිස් වලට අවශ්‍ය ද්‍රව්‍ය කියනකොට මට කියන්න අමතකුණ එකක් තමයි මෙන්න මේ සූදුරු. ඉතින් මම සූදුරු චුට්ටකුත් මේකට එකතු කරගන්නවා. ඊළඟට මම දාගන්නවා උඹලකඩ. මම ඔයගලන්ට කිව්වනේ මේ මාළු මිරිස් එක රස කරගන්න පුළුවන් කූනිසෝ දැම්මම කියලා. ඉතින් කූනිසෝ වගේම තමයි උඹලකඩ දැම්මහමත් මේ මාළු මිරිස් එකේ රස ගොඩාක් වැඩි වෙනවා. අපි උඹලකඩයි කූනිසෝයි දාන ප්‍රමාණය වැඩි වෙන්න මේ මාළු මිරිස් එකේ රසත් වැඩි වෙනවා. උඹලකඩ ටික ගොඩාක් තෙලෙන් බැදෙන්න දෙන්නේ නැහැ. ඊළඟට මේ මාළු මිරිස් එක ගොඩාක් රස වෙන්න දාගන්නේ මෙන්න මේ කූනිසෝ ටික. ඇත්තටම කූනිසෝ දැම්මම නම් ඕනම කෑමක් හරිම රසට තියෙනවා. කූනිසෝ ටික හොඳට සෝදලා වතුර හොඳට පෙරෙන්න තියලා තමයි මේකට එකතු කරගන්න ඕන. කූනිසෝ ටික හොඳට මිරිකලා අරගත්තා නම් හරි. එතකොට වතුර ටික ඔක්කොම යනවා. ඊළඟට මම මේකට එකතු කරගන්නේ කපාගත්ත ලුණු ටික. මේ වෙලාවේ ලුණු ටිකයි, ඒ වගේම කූනිස්සෝ ටිකයි, උඹලකඩ ටිකයි ටෙම්පරාදු වෙනකොට හොඳ සුවඳක් එනවා. දැන් මම කරපිංච ටිකත් මේ විදිහට දාගන්නවා. මම තව තෙල් ටිකකුත් එකතු කරගන්නවා. මේ වෙලාවේදී කහ ටිකකුත් මේකට එකතු කරගන්නවා. ඉතින් ඒක නම් වීඩියෝ වෙලා නැහැ. ඊළඟට මම එකතු කරගන්නවා ලුණු ටිකක්. ලුණු ටිකත් තෙලෙන් හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ මම එකතු කරගන්නවා කපාගත්ත තක්කාලි ටික. මාළු මිරිස් තෙල් දාතේ තක්කාලි කියන්නේ නැතුවම බැරි දෙයක්. තක්කාලි එකතු කරගත්තම මාළු මිරිස් එකට අමුතුම රසයක් එකතු වෙනවා. ඔන්න අන්තිමටම මම එකතු කරගන්නේ කපාගත්ත මාළු මිරිස් ටික. ඉතින් මේවා මම වෝල්මාර්ට් එකෙන් තමයි අරගත්තේ. වෝල්මාර්ට් එකෙන් ගන්න මාළු මිරිස් එච්චර ගොඩාක් සැර නැහැ. ඉතින් ඔන්න මං මාළු මිරිස් ටික මේ විදිහට එකතු කරගත්තා. මේකට එකතු කරගත්ත මාළු මිරිස් ටික දැන් හොඳට කලවම් කරගන්න ඕනේ. ඔන්න දැන් මං එකතු කරගන්නවා කෑලි මිරිස් ටික. ඉතින් කෑලි මිරිස් චුට්ටයි මම එකතු කරගන්නේ මොකද මාළු මිරිස් වල සැරක් තියෙනවනේ. ඉතින් ගොඩාක් සැරට කන්න කැමති නම් වැඩිපුර කෑලි මිරිස් ටිකක් එකතු කරගන්න පුළුවන්.
මාළු මිරිස් ටික එකතු කරගන්න කලින් ඕනනම් කෑලි මිරිස් එකතු කරගන්නත් පුළුවන්. හැබැයි මම මේ වෙලාවේදී මාළු මිරිස් ටික එකතු කරගෙන චූට්ටක් මාළු මිරිස් ටික තෙලෙන් ටෙම්පරාදු වෙන්න තියලා තමයි කෑලි මිරිස් ටික එකතු කරගන්නේ. අද මම මාළු මිරිස් තෙල් දාගත්තනේ. හැබැයි මේ තෙල් දාගත්ත මාළු මිරිස් එකටම කැමති නම් මිටිකිරි චූට්ටක් විතර දාලා කලවම් කරලා ගන්න පුළුවන්. එතකොටත් මේක හරිම රසයි. දැන් මේක හරිම සුවඳයි. වෙන ව්‍යංජන ඕනෙත් නෑ ඉතින්. මේකත් එක්ක සුපුරුදු පරිප්පුව හදාගත්තා නම් බත් ටිකත් එක්ක කන්න පුළුවන්. ඊළඟට මම විනාඩි 3ක් විතර මේ විදිහට පියනෙන් වහගෙන මේ මාළු මිරිස් ටික තෙල් දාගන්නවා. විනාඩි 3කට පස්සේ මම මේ විදිහට පියන අයින් කරගන්නවා. ඊළඟට හොඳට මේක කලවම් කරගන්නවා. දැන් අර තක්කාලි එහෙම හොඳට ලුණු වලට අල්ලලා මාළු මිරිස් ටිකක් චුට්ටක් තැඹිලා තියෙන්නේ. හැබැයි තව ටිකක් මේක තඹ ගන්න ඕනේ. ඒ නිසා මම මේක තව විනාඩි 2ක් පියනෙන් වහලා තියෙනවා. ඊළඟට මම පියන විනාඩි 2කට පස්සේ මේ විදිහට අරගෙන ආපහු කලවම් කරගන්නවා. ඔන්න මේ විදිහට තමයි මම රස්සට මාළු මිරිස් ටික තෙල් දාගත්තේ. එහෙනම් දැන් බලමු මාළු මිරිස් එක්ක කන්න මොනවද හදාගත්ත අනිත් ව්‍යංජන කියලා. මේ තියෙන්නේ දවල්ට කන්න මම හදාගත්ත කෑම ටික. මාළු මිරිස් වලට අමතරව චිකන් කරි එකකුයි, ඒ වගේම පරිප්පු කරි එකකුයි, බෝංචි කරි එකකුයි තමයි මම හදාගත්තේ. කමෙන්ට් එකක් දාන්නකෝ බලන්න සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මාළු මිරිස් හදාගන්නකොට මොනවද එකතු කරගන්නේ කියලා. එහෙනම් අද වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. තව අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම සතුටෙන් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි.